අපි අද කතා කරමු පරමාණු ලෝකයේ සිද්ධ වෙන හරිම අපූරු කතාවක් ගැන. මේක පරිවර්තනයේ වීමක් ගැන, බැඳීමක් ගැන කතාවක්. සමහර වෙලාවට ආදර කතාවක් කියලාත් කියන්න පුළුවන්. මේ කතාවේ නම තමයි අයනික බන්ධන. හිතලා බලන්න නිකන් නොසන්සුන්ව අසහනෙන් ඉන්න චරිත දෙකක් එකිනෙකාට මුණ ගැහුනොත් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? අන්න එතනින් තමයි අපි කතාව පටන් ගන්නෙ. හොඳයි. එහෙනම් කවුද මේ කතාවේ ප්‍රධාන චරිත දෙක? අපි එයාලව පොඩ්ඩක් අඳුනගමු. ඒ තමයි සෝඩියම් සහ ක්ලෝරින් කියන පරමාණු දෙක. මෙන්න ඉන්නවා අපේ පළවෙනි චරිතය සෝඩියම්. සෝඩියම් කියන්නේ හරිම ත්‍යාගශීලී ඒත් එක්කම ටිකක් අස්ථායි චරිතයක්. එයාට පිටතම කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් තනි වෙලා ඉන්නවා. මේ ඉලෙක්ට්‍රෝනේ කාට හරි දීලා දාන්න පුළුවන් නම් අන්න එදාට තමයි එයාට සෙනසීමක් ලැබෙන්නේ. අනිත් පැත්තෙන් ඉන්නවා ක්ලෝරින්. එයා නම් ලොකු උනන්දුවකින් ඉන්නේ. හැබැයි එයා අසම්පූර්ණයි. තමම් සම්පූර්ණ වෙන්න. ඒ කියන්නේ එයාගේ පිටත කවචය පුරවගන්න තව එකම එක ඉලෙක්ට්‍රෝනයක අඩුවක් තියෙනවා. දැන් බලන්න මේ දෙන්නගේ අවශ්‍යතා. සෝඩියම්ට ඕන ඉලෙක්ට්‍රෝනයක් දීලා දාන්න. ක්ලෝරින්ට ඕන ඉලෙක්ට්‍රෝනයක් ගන්න. හැබැයි මේ දෙන්නටම තියෙන්නේ එකම ඉලක්කයක්. ඒ තමයි ස්ථායි වෙන එක. එකක් අස්ථායි ලෝහයක්, අනිත් කෙනා අස්ථායි වායුවක්. හරියට ප්‍රශ්නයටම ගැළපෙන විසඳුම් මුණ ගැහුණා වගේ නේද? ඉතින් ඇයි මේ දෙන්නටම මෙච්චරටම ස්ථායි වෙන්න ඕනවලා තියෙන්නේ? අපි බලමු මොකක්ද මේ ස්ථායීතාවය හොයාගෙන යන ගමන පිටිපස්සේ තියෙන රහස කියලා. මේක තමයි පරමාණු ලෝකයේ තියෙන ලොකුම නීතිය. අෂ්ටක නියමය. සරලවම කිව්වොත් හැම පරමාණුවක්ම උත්සාහ කරන්නේ තමන්ගේ පිටතම ශක්ති මට්ටම එහෙම නැත්නම් කවචය ඉලෙක්ට්‍රෝන 8කින් පුරව ගන්න. ඒක තමයි එයාලා හොයන ඉහළම ස්ථායී තත්වය. හරි. දැන් තමයි කතාව හොඳම හරියට එන්නේ මේ දෙන්න අතරේ සිද්ධ වෙන අර තීරණාත්මකම මොහොත. බලන්න සිද්ධ වෙන දේ. මුලින්ම සෝඩියම් සහ ක්ලෝරින් එකිනෙකාට ලං වෙනවා. ඊට පස්සේ සෝඩියම් හරිම ත්‍යාගශීලීව තමන්ගේ අර තනිවලා හිටපු ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින්ට තෑග්ගයක් විදියට දෙනවා. අන්න ඒ මොහොතේම ලොකු පරිවර්තනයක් වෙනවා. දැන් දෙන්නටම තියෙනවා ස්ථායි සම්පූර්ණ පිටත කවච. දෙන්නගෙම ප්‍රශ්න විසඳිලා. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවෙන් පස්සේ තවත් පුදුම දෙයක් වෙනවා. මේක තමයි කතාවේ වැදගත්ම කොටස. මේ දෙන්න කලින් හිටපු උදාසීන පරමාණු නෙවෙයි. නෑ. එයාලගේ අනන්‍යතාවයම වෙනස් වෙලා ඉලෙක්ට්‍රෝන දුන්න සහ ගත්ත නිසා එයාලා දැන් ආරෝපණයක් තියෙන අයන බවට පත් වෙලා තියෙනවා. මෙන්න බලන්නේ වෙනස. සෝඩියම් පරමාණුම ඉලෙක්ට්‍රෝනයක් නැති කරගෙන ධන ආරෝපිත සෝඩියම් අයනයක්, ඒ කියන්නේ Na+ බවට පත් වුණා. ඒ අතරෙම ක්ලෝරින් පරමාණුව ඒ ඉලෙක්ට්‍රෝනේ අරගෙන ඍණ ආරෝපිත ක්ලෝරයිඩ් අයනයක්, ඒ කියන්නේ Cl- බවට පත් වුණා. දැන් හිතන්නකෝ. ධන ආරෝපණයකුයි ඍණ ආරෝපණයකුයි හරියට චුම්බක දෙකක විරුද්ධ පැත්ත වගේ නේද? ඒ දෙක අතර හරිම ප්‍රබල ආකර්ෂණයක් ඇති වෙනවා. අන්නේ නව ආකර්ෂණ බලයට තමයි අපි අයනික බන්ධනය කියලා කියන්නේ. මේක තමයි යාළුව එකට තදින් බැඳලා තියෙන බලය. ඉතින් මේ කතාවේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේ අලුත් බැඳීමෙන් අලුතෙන් නිර්මාණය වෙන්නේ මොකද්ද? මේ දෙන්න එකතු වෙලා අලුත්ම සම්පූර්ණයෙන්ම ස්ථායී දෙයක් නිර්මාණය කරනවා. ඒ තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. අපි කවුරුත් දන්න කෑමට ගන්න සාමාන්‍ය ලුණු කියන්නේ අන්න ඒකට තමයි. ඉතින් ඔවුන්ගේ කතාව එතනින් සම්පූර්ණ වෙනවා. එයාලා දැන් තනි සෝඩියම් සහ ක්ලෝරින් නෙවි. ඔවුන්ගේම වචන වලින් කිව්වොත් දැන් අපි සෝඩියම් ක්ලෝරයිඩ්. මේක ඇත්තටම අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා නේද? බලන්න සෝඩියම් තමම් සතු දෙයක් අත්හැරලා තමයි ශක්තිමත් ස්ථායී දෙයක් බවට පත් උනේ. එතකොට අපිටත් හිතන්න වෙනවා ජීවිතේ තවත් කොයි වගේ තැන්වලදීද යමක් අතහැරන එකෙන් අපිව ශක්තිමත් වෙන්නේ?